ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර ලෝක කුසලායනට අදාළව ඊයේ පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු යවන්නයන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා. බංගල ඉනිමේ අවසන් පන්දුවාරයට උන්ට ජයග්‍රහණය කිරීමට ලකුණු 9ක් අවශ්‍ය වුණා. මේ තීරණාත්මක අවස්ථාව ගත්තේ නායිකා චමරි අතපත්තු. නමුත් බංගලි කණ්ඩායම නොසිතූ විදිහට චමරි එම පන්දුවාරයේ පළමු පන්දු 4 තුලදී කඩලු 4ක් දෆා ගත්තේ විස්තර විචාරකයින් පවා අන්දමන්ද කරමින්. ඉතින් මේ තරගයේ අවසන් වීමත් සමගම බංග්ලාදේශ කණ්ඩායම මෙවර ලෝක කුසලානෙන් පළමුවෙන් ඉවත් වූ කණ්ඩායම බවට පත් වුණා. ඉතින් මේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මේ අවසන් පන්දුවාරය පිළිබඳව කීවේ මෙහෙම දෙයක්. ජෝති දවාගත්තට පස්සේ මම දිනුම් කියලා දැනගෙන හිටියා. අන්තිම ඕවරේදී මට තිබුණේ තේරීම් දෙකයි. ඒ මම හෝ උදේශිකා. නමුත් උදේශිකා මට කීවා ඔයා මූඩ් එකේ ඉන්නවා චමරි. ඔයා බෝල් කරන්න කියලා. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වෙනකොට එළිදක්වා තිබෙනවා. ඒ අනුව මේ ආකාරයටයි. නොවැම්බර් 17 පාකිස්තානය සහ සිම්බාබ්වේ, නොවැම්බර් 19 ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ, නොවැම්බර් 22 පාකිස්තානය සහ ශ්‍රී ලංකාව, නොවැම්බර් 23 පාකිස්තානය සහ සිම්බාබ්වේ, නොවැම්බර් 25 ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ, නොවැම්බර් 27 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය. ඒ වගේම ලාහෝරේ නොවැම්බර් 29 අවසන් මහා තරගය. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.